හයි යාළුවනේ, මං අද ඔයාලව පුංචි ගමනක් එක් කරගෙන යනවා. බලන්නකෝ ඔයාලා මේ ප්ලේස් එක දන්නවද කියලා. මේ හොටෙල් එක තියෙන්නේ බෙන්තොට. ඉතින් ඔය තියෙන්නේ අපි ආපු පාර හොටෙල් එකට. පුංචි අයිලන්ඩ් එකක් විදිහට තමයි හොටෙල් එක තියෙන්නේ. වාහනයෙන් බැහැලා මෙතන ඉන්න ඕනි. එතකොට හොටෙල් එකෙන් බෝට් එකක් ඇවිල්ලා අපිව එහාට එක්කරගෙන යනවා. අපේ වාහනේ නම් ඔන්න ඈතින් එනවා පේනවා. මේ බෝට් එකේ නම් වැඩි දිනෙකට යන්න පුළුවන්. තව පොඩි ඒවත් තියෙනවා. අපි ගොඩක් හිටපු නිසා මේක ආවා. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ කලපුවකනුයි මුහුදෙනුයි වට වෙලා හරිම ලස්සන අයිලන්ඩ් එකක. අපි නම් අද මෙහෙ යන්නේ MSc එකේ රිසර්ච් ප්‍රසන්ටේෂන් එකට. ඒකත් එක්ක යාළුවොත් එක්ක පොඩ්ඩක් එන්ජොයි කරලා රිලැක්ස් වෙලා එන්න. අපි දැන් යනකොට ඈතින් පේනවා හොටෙල් එක. ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපිට ආපු ගමන් යාලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. අතින රිසෙප්ෂන් එක. ඊට පස්සේ මෙන්න මෙහෙම බෙල්ට් එකක් දානවා. මෙතන තියෙන්නේ අමුතුම වයිබ් එකක්. අර මොඩර්න් ලුක් එකකුත් නෙමෙයි, ට්‍රැඩිෂනල් වයිබ් එකක් එක්ක හරිම කාම් රිලැක්සින් පරිසරයක් මෙතන තියෙන්නේ. ඉතින් ඕනි කෙනෙක්ට ගිහිල්ලා රිලැක්ස් එකේ ඉඳලා එන්ජොයි කරලා එන්න පුළුවන්. හොටෙල් එකේ හරිම ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ හැමතැනම වීඩියෝ එකට ගන්න බැරි වුණා. හැබැයි ඉතින් ගොඩක් දැන් වීඩියෝ කරා. ප්‍රසන්ටේෂන් එක ඉවර වෙච්ච ගමන් අපි දුවගෙන ගියේ ලන්ච් එකට. හොඳටම බඩගින්න හිටියේ. මම බුෆේ එක නම් වීඩියෝ කරේ නැහැ. හරි නෑ වගේ හිතිච්ච නිසා. හැබැයි මෙයාලගේ කෑම රසයි. ඇත්තටම හරිම රසයි කෑම. ලොකු වෙරයිටිස් නෑ. හැබැයි ඒ තියෙන ප්‍රමාණය හරිම රසට හදලා තිබ්බා යාලා. හොඳට බඩ එහෙම පුරවගෙන දැන් මේ අපි යන්නේ අපේ රූම්ස් වලට. ටික දුරක් ඇවිදගෙන යන්න ඕනේ රූම්ස් වලට. ලොකු රූම්ස් ප්‍රමාණයක් තියෙනවා මං හිතන්නේ මේකේ. හවස් වෙලා අපි බීච් එක පැත්තට තමයි දැන් මේ ඇවිදගෙන යන්නේ. ඈතින් පේන්නේ අපිට මුහුද. දිගටම තියෙන මුහුද. මේ හොටෙල් එකට අනිත් පැත්තේ තියෙන්නේ බෙන්තර ගඟ. අපි අර බෝට් එකෙන් එන්නේ බෙන්තර ගඟ හරහා. ගඟ මුහුදට වැටෙන්නේ මෙතනදී. හරිම ලස්සනයි රැයට මෙතන. ඔතන තියෙනවා පොඩි ස්ටේජ් එකක්. ඩීජේ එකක් එහෙම දාලා තියෙනවා රැයට. අපිට ඕන සින්දු කියන්නත් පුළුවන්. ඩාන්ස් කරලා එන්න තියෙන්නේ. ලස්සන සන්සෙට් එකකුත් බලන්න හිතේ තියාගෙන තමයි අපි මෙතෙන්ට ගියේ. ඒත් ඉතින් ඊට ওই විදිහට ලස්සනට hina වෙවි ඉඳලා පස්සේ ආ වලාකුළු වලින් වැහිලා ගියා. අර ලස්සන සන්සෙට් එකක් දැක ගන්න බැරි වුණා. හැබැයි ඉතින් හොඳට එන්ජොයි කරා. මෙතන මුහුදේ නාන්න පුළුවන්. ඔය ක්‍රවුඩ් එක ඔක්කොම වගේ ඉන්නේ හොටෙල් එකට ආපු කට්ටිය. මුහුද සැරයි මේ දවස්වල. Where the ocean is, my mind find peace. So, breathe in the sea, breathe out your worries. Let's relax with me. බෝතලයකට ඇටච් වෙලා ඉන්න මුහුදු බෙල්ලෝ ටිකක්. ඇත්තට මුන්ට පණ තියෙනවා. අපි එතන ඉන්නකොට තමයි මුහුදේ ඉඳන් මේ බෝතලේ ගොඩට ආවේ. කොයිතරම්නම් ජෛව විවිධත්වයක් මේ මුහුදේ ඇද්ද? මුහුදු සෙල්ලම් ඉවරයි. හවස 7න් වගේ පස්සේ මෙතන මේ ගේට් එක වහනවා. මුහුද පැත්තට යන්න බෑ කාටවත්. දැන් මේ යන්නේ පූල් ඒරියා එක පැත්තට. මේ පූල් එකත් එක්ක තියෙනවා ගොඩක් අයට වාඩි වෙලා ඉන්න පුළුවන් තැන්. ඈතින් හොටෙල් එක පෙනෙද්දි ලස්සනයි නේද? රැවෙන්න මෙතන තවත් ලස්සන වෙනවා.
බලද්දී අපේ කට්ටිය පොඩි ටැලන්ට් ෂෝ එකක් ඕගනයිස් කරලා තිබ්බා. මෙතන එහා පැත්තේ පොඩි ස්ටේජ් එකක් තියෙනවා. එතන DJ එකකුත් ප්ලේ කරනවා. අපිටත් සින්දු කියන්න පුළුවන්, ඩාන්ස් කරලා එන්න පුළුවන්. සන්රයිස් එක බලන්න උදෙන්ම හැරෙන්න හිතාගෙන අපි නිදා ගන්න හදන්නේ. ඒත් ඉතින් හැරිච්ච වෙලාවක් බ්‍රෙක්ෆාස්ට් එකට අපිත් එක්ක පොඩි යාළුවෙක් ආවා. අපි කෑම ටිකකුත් දුන්නා යාට. කාලා කටත් පිහදෙනවා. වැඩ ටික ඔක්කොම ඉවර වෙලා හැමෝම දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහා පැත්තට යන්න අපිට බෝට් එක එනකන් මෙතෙන්ට වෙලා චුට්ටක් ඉන්න වෙනවා. හොටෙල් එක ගැන කියනවා නම් මෙතන කෑමත් රසයි. පරිසරයත් පිරිසිදුව තියෙනවා. පොඩි ප්‍රශ්නයකට කියලා තියෙන්නේ අර නාන්න තියෙන වතුර චට්ටක් ලුණු ගතියක් තියෙනවා. හැබැයි බොන්න තියෙන වතුර කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටාෆ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඕනම දෙයක් කියලා කරගන්න පුළුවන්. දැන් මේ බෙන්තර ගඟ ගිහිල්ලා මුහුදට වැටෙන මොය තමයි ඔය ඔතන තියෙන්නේ. ඔය දැන් බෝට් එකකින් කට්ටියක් ටියුබ් වල තියලා වේගෙන් ඇදගෙන යනවා. මොය දිහාවට තමයි එයාලා ඇදගෙන යන්නේ. ඒ දැක්කම නම් බයත් හිතෙනවා. වේගෙන් යනවා සමහර වෙලාවට. තව පොඩ්ඩෙන් අමතක කරනවා මං හොටෙල් එකේ නම කිව්වේ නෑනේ. මේක ක්ලබ් හොටෙල් බෙන්තොට. ඔය එහා පැත්තෙන් පේන්නේ අපිට පාකින් එක. වාහන එතන නවත්තන්න පුළුවන්. ලොකු පාකින් ඒරියා එකකුත් තියෙනවා. වාඩි වෙලා ඉන්නත් පුළුවන්. පොඩි ලොබි ඒරියා එකකුත් තියෙනවා. හොටෙල් එකට එන කට්ටියට කන්ද විහාරයටත් යන්න පුළුවන්. මෙතන මෙහා පැත්තෙන් යන්න තියෙන්නේ. එහෙනම් සින්දුවකුත් කියාගෙනම ගෙදර යමු. ආයිත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න. බයි බයි.